බිල් ගේට්ස්ගෙන් අහනවා මාධ්‍යවේදිනියක් ඔබේ ධනවත්කමේ රහස මොකක්ද කියලා. ඊට පස්සේ එයා මොකද කරන්නේ? චෙක් පොත අරගෙන මාධ්‍යවේදිනට එම්ටි චෙක් පොත දෙනවා මෙහෙම කැමති ගාණක් දාන්න කියලා. කැමති ගාණ දාගන්න කියලා. මාධ්‍යවේදී hina වෙලා අහපුව චෙක් පොත දෙනවා යාට. ප්‍රශ්න උත්තරයක් හම්බුනේ නැහැ. බිල් ගේට්ස් ආයෙ වරක ඕක මහනවා. ඔබේ ධනවත් වීමේ රහස මොකක්ද? ආයෙ අර චෙක් පොත අරගෙන ආයෙ දෙනවා මාධ්‍යවේදිනට. ඒ වෙලාවෙත් ඇයි hina වෙලා ඒක මග අරිනවා. තව අවස්ථාවකදී යනවා. ඔබේ ධනවත් වීමේ රහස මොකක්ද? ඒ වෙලාවේදී චෙක් පොත දෙනවා බිල් ගේට්ස්. මාධ්‍යවේදින hina වෙලා ඒකත් ප්‍රතික්ෂේප කරනවා. බිල් ගේට්ස් මේව කියනවා. ඔබට මම අවස්ථා කීපයක් ලබා දුන්නා. මේ හිස් චෙක් පොතේ ඔබට කැමති අංකයක් කැමති බිංදු ගාණක් දාගන්න තිබ්බා. එහෙනම් ඔබ මොහතකින් බිලියනපතියක් මේ ලෝකේ. බිලියනපතිය මොහතකින්. ආයේ සල්ලි බිල් ගේට්ස් අපා ඉලයිද? පිස්සුද තමයි. බිල් ගේට්ස් ඉන්නවා ඒවා. බිලියන ගාණක් දාගන්න තිබ්බා බිංදු ගාණක් කැමති බිංදු ගාණක්. එහෙනම් අදින් පස්සේ මේ තප්පරෙන් පස්සේ ඇයිගේ ජීවිතය වෙනස් වෙනවා. නමුත් එයා ඒක දැම්මේ නැහැ. බිල් ගේට්ස් දැන් මෙහෙම කියනවා. මට මගේ ජීවිතේ ලැබුණ හැම අවස්ථාවක්ම මම අත්හැරියේ නැහැ. දැන් ඇයට අවස්ථා 3ක් දුන්නානේ. එක පාරක්වත් ඇයි ගත්තේ නැහනේ. එතකොට මොකද වෙන්නේ? බිල් ගේට්ස් කියනවා මගේ ධනවත් වීමේ රහස මට ජීවිතේ ලැබුණු සෑම අවස්ථාවක්ම මම අත්හැරියේ නැහැ. සෑම අවස්ථාවම පාවිච්චි කළා.